දැන් ඉඳන් වැඩ කරන්න ඕනේ. නැත්නම් අර වගේ ලියුමක් ලියන්න වෙනවා. දන්නේ නැහැ ලියුමේ කතාව? දන්නේ නැද්ද? කෙල්ලෙක්ගේ නම ඉන්න කෙල්ලෙක් කියලා සඳුනි කියලා. මොකද නම? සඳුනි. මේ සඳුනි දවසක් ඉතින් කාමරේ හොඳට අස්පස් කරලා ඇඳ පිළිවෙලට හදලා ලියුමක් ලියලා ඇඳ උඩින් තියලා ගිහිල්ලා. සඳුනිගේ අම්මගේ නම මල්කාන්ති. මල්කාන්ති ඇවිල්ලා කාමරේ බලනකොට කාමරේ ලස්සනයි, කෙල්ල නෑ, ලියුමක් තියෙනවා. ලියුම අරගෙන බලනවා අම්මගේ අත් දෙක වෙවුලනවා. මේ ලියුම දිගෑරලා අම්මා බලනකොට දුව ලියුමක් ලියලා තියලා ගිහිල්ලා. ආදරණීය අම්මේ, මේ ලියුම හොඳට කියවන්න. අම්මේ මම මේ දේ කරන්නේ අම්මලගේ හිත රිද්දන්න එහෙම නෙවෙයි. හැබැයි මට වෙන කරන්න දෙයක් නැති හින්දායි මම මේ දේ කරන්නේ. මම අදරේ චමින්ද අයියත් එක්ක පැනලා යනවා. අම්මේ මට වෙන කරන්න කිසිම දෙයක් නැති හින්දායි මම මේ දේ කරන්නේ. චමින්ද අයියා කියන්නේ එහෙම නරක මිනිස්සෙක් නෙවෙයි. එයා කොණ්ඩයක් බැඳලා හිටියට, එයා මාල දාගෙන හිටියට, එයා පච්ච කොටලා හිටියට, එයා කනට කරාඹුවක් දාලා හිටියට එයා හරි හොඳ මිනිස්සෙක්, හොඳ අයියා කෙනෙක්. එයාට උනන්දුව තියෙනවා ජීවිතේ ජයග්‍රහණය කරන්න. කලින් එපෑස් තිබිලා තියෙනවා තමයි. හැබැයි කමන්නේ මම එයාත් එක්ක යනවා. එයාට ජීවිතේ සාර්ථක වෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා. එයාට තියනවලු තනමල් විල පැත්තේ හේනක්. චමින්ද අයියා මට කිව්වා ඒ හේනි පොඩි ගියක් හදාගෙන අපි මුණන්ගි ගංජා කියන්නේ එහෙම නරක දෙයක් නෙවෙයි කියලා. කොහොමත් මම්මි මට ආයෙ හැරිලා එන්න බෑ, හැරිලා එන්න කියන්නත් එපා. මොකද චමින්ද අයියට දාව මට ළමෙක් හම්බෙන්නත් ඉන්නවා. අම්මේ බය වෙන්න එපා, මං චමින්ද අයියා එක්ක පරිස්සමට ඉන්නම්. මම දන්නවා අම්මලා කැමති නැති වෙන්නේ චමින්ද අයියට අසනීපයක් තියෙන හින්දා කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙන්නේ, වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ. ඒඩ්ස් වල ළඟදීම එන්නතක් හොයාගත්තට පස්සේ අපි ඒක බලාගමු අම්මේ. කොහොම වුණත් අම්මේ බය වෙන්න එපා. මං චමින්ද අයියා එක්ක පරිස්සමට ඉන්නම්. පරිස්සමට ඉඳලා අපේ බබා ඉපදිලා අවුරුදු 5ක් වුණාට පස්සේ අම්මලව හොයාගෙන එන්නම්. බුදු සරණයි, පරිස්සමට ඉන්න. මීට ආදරණීය දුව සඳුනි අම්මට. ඒත් එකම පේනවා ලියුම එහා පැත්තේ තව කෑල්ලක් තියෙනවා. පෙරළුවක්. අම්මේ කලබල වෙන්න එපා. O level result ඇවිල්ලා. මම ෆේල්. මං අම්මට මේ මෙච්චර විස්තරයක් ලියලා ඇව්වේ බොරුවට, ඇත්තට නෙවෙයි. ඒ කියන්නේ O level ෆේල් වෙන්න වෙනවට වඩා ලොකු කරදර මේ අපේ මිනිස්සුන්ට සිද්ධ වෙන්න පුළුවන් කියලා පැහැදිලි වෙන්න මං අල්ලපු ගෙදර ඉන්නවා. ගහන්න නැත්තම් ඇවිත් අරියා. හරි.